මේ රැටෙන් පොත්තෙන් එළියට ආව ගමන් නම් මුන් හදනවා මේ වීරයෝ වෙන්න අඩුම කිලෝමීටර් 1000ක් උන් පැදලා නැහැ. අවාසනාවන්ත සිද්ධිය කර කොල්ල වගේ බයික් පැදලා දැක්කද ඇක්සිඩන්ට් එකක් වෙනවා. දැන් බලන්නකො තව මිනිස්සෙකුත් කරදරයකනේ. ඊළඟ එක එක බයික් එකේ අඩුම ගාන ලයිට්ස්වත් නැහැ. කන්ට්‍රෝල් එකක් නැහැ. සමහරලාට දෙන්නෙත් දාගෙන හරිද යනවා කියලා ටික දුරක් කියලා ඉස්සරහට උස්සනවා අනම්මනම් වැඩ කැරි දානවා. හරිද? දැන් මේ ඔයාලගේ වයස් වල ඔයාලට අවුරුද්දක් දෙකක් තුනක් වැඩිමල් ඔය කොල්ලෝනේ ඔය වැඩේ කරන්නේ. බයික් එකක් අරගෙන නිකන් සමහරලාට මුල් මාසය 2 3 5 6 අවුරුද්දක්වත් නැති කට්ටිය. අඩුම කිලෝමීටර් 1000ක් උන් පැදලා නැහැ. උන් කිලෝමීටර් 1000ක් සාමාන්‍ය විදිහට බයික් එකේ පැදලා නැහැ. මේ බයික් ගත්ත ගමන් රේස් එකට යනවා. ඇයිලම ඉතින් අර ඇක්සලරේටර් එක මිරිකුවට පස්සේ නෑ මේක ඉතින් ඉස්සරහට යනවනේ. නේද? ඒ හැර වෙන මුකුත් දන්නේ නැහැ. ඒ හැර වෙන කන්ට්‍රෝල් එකක් නැහැ. බෑන්ල මේ 18 ලයිසන් එක ගත්ත ගමන් මේ රැටෙන් පොත්තෙන් එළියට ආව ගමන් නම් මුන් හදනවා මේ වීරයෝ වෙන්න. ඉතින් 19 20 වෙනකොට ඉවරයි. නේ? රේස් පැදලා. ඒ වැඩේ කරන්න එපා. ඒක නිසා මෙයා තමන් ගැන හිතන්න, තමන් ගැන හිතන්න බෑ නඩු ගානේ අනුන්ට වෙන කරදරේ ගැන හිතන්න. ඉස්සෙල්ලා මේ මාත් ඔරුවට දාගෙන බයික් එකක් ගත්තට පස්සේ අවුරුදු 2ක් විතර නම් මම සාමාන්‍ය විදිහට බයික් පදිනවා. ඊට පස්සේ තමයි අනිත් දේවල් හිතන්නේ. ඒතකොට මම අවුරුදු 2 ඇතුළේ ඔයගේ ඩිසිප්ලින් එක ඉබේටම හැදිලා ඉවරයි. ඊට පස්සේ දෙකෙන් පස්සේ තුඹලා රේස් පදින්න යන්නේ නැහැ.